දී කුසුම් ප්‍රේමලතා. වේලංකුළුම මිහින්තලේ. 130ක්ම වගේ නා. දර හොයාගන්න ආවට අපේ ඉඩම තියෙනවා දර. ඉතින් එහෙම නෝ හොයාගන්න. නෑ මම දිනපතා හොයනවා. ඉතින් දිනපතා කියන්නේ හොයාගන්න වෙලාවක් නැති වෙන අවස්ථාවල් තියෙන හින්දා දිනපතා හොයාගන්න. වැස්සකාට සෑහෙන්න පාසෙ. ඒ කාලේ ඉතින් කොහොම හරි දර ටිකක් වේලගෙන වත්තු කරගන්නවා. අමාරුයි ඉතින් ටිකක්. අමාරු කියන්නේ අර දර ඇවිලෙන්නේ නැතිකම තියෙනකොට අමාරුයි වරුසාකාරයට. ඒතකොට ඉතින් පොල් කටු තලලා පොල් එලි එහෙම දාලා තමයි වත්තු කරගන්න. හොඳ නෑ ඉතින් ඒක ඇත්තටම හොඳ නෑ අපිට ශරීරයට හොඳ නෑ ඒක. මම පාන්දර 4ට විතර වගේ නැගිටිනවා. නැගිටලා උදේම ඉතින් කෑමක් හදලා දරුවා ඉස්කෝලේ යවනවා. දුවගේ බබා ඉන්නවා මල් ළඟ. මිනිබිරි. ඉතින් ඒ දරු දෙන්නම් මම තමයි හදාගන්නේ. ඔව් ඉතින් උදේට සෑහෙන මහන්සි ඉතින්. ඔව් දර දැන් නිවුණාන් පස්සේ ඉතින් පිඹින්න ඕනේ. සෑහෙන වෙලාවක ඉතින් පිඹලා උල ගන්නවා. ඔව් අමාරු වැඩක් ඉතින්. ඔව් මට ස්නායු එහෙම අමාරු ඉතින් ස්නායු දුරලා තියෙනවා හිටියට. ඔව් ඒ මම දන්නවා තියනවා කියන්නේ ඉතින් අපිට අර ගන්න විදියක් නැතිකම නිසා හිටියේ. ඔව් ඔය ඉතිස්සලා අපේ දුවලා දෙහ ගිහලා මම පාවිච්චි කරලා තියෙනවා. ගෑස් ලිපේ වෙනකොට ඉතින් අර හොඳයි ඇත්තටම කරදර යන්නේ අර දුමක් වගේ වදින්නේ නැහැ. ඒක පහසුයි ටිකක්. අර දරලිපට වැඩිය පහසුයි. ගන්න විදියක් නැහැ ඉතින් අපේ දුප්පත් කමත් එක ඇත්තටම අපිට ගන්න විදියක් නැහැ ඉතින් ගෑස් ලිපක්. ගන්න විදියක් නැතුව ගියේ. ඇත්තටම මට සතුටුයි ඒක. මොකද මගේ අසනීපතත් එක්ක මට සතුටුයි ඒක. දැන් මගේ ස්නායු දුර වෙලා තියෙන ලොකු ගඩො අමාරුයි මට තියෙනවා. ඒ නිසා ඉතින් මට ඇත්තටම සරලට පින් සිද්ධ වෙන්න ඕන මට මේ කරපු උදව්වට. ලේසි වෙයි කියලා හිතනවා. අර දරලිපට වැඩිය මට පහසුයි කියලා හිතනවා. මට ගණ්ඩවත්කමක් නැතුව හිටියේ ඇත්තටම සරලා මෙහෙම උදව්වක් කරයි කියලා මං හීනකින්වත් හිතපු දෙයක් නෙවෙයි මට ලැබුණේ නේ. ඇත්තටම මට සතුටුයි ඒක. අද තෑගි හම්බුණා මට හරි සතුටුයි. ඇත්තටම දරලිපේ යද්දි හරි අමාරුයි මම වැහි කාලේට එහෙම ඉව්වේ කරේ. දැන් ඉතින් මට පුළුවන් වැස්ස ගාලට උනත් ගියා ගන්න පුළුවන්. හරිම සතුටුයි ඒක මට. ඔව් අලුත් මේ එකක් ලැබුණ ඇත්තටම මේ කුස්සියට සෑහෙන එළියක් ආවා ඒක හම්බ වුණාට පස්සේ මට. ගොඩක් තන්තෝගේ වැඩේට ඉච්චරයි කියන්නේ මට නම්. මයි ගෙදරට දැන් ලොකු එළියක් වැඩිලා තියෙන්නේ දැන් කුස්සියට ඇත්තටම. කොහොමද ඊයන්ගේ පිටේ උදසරණයි. බොහොම හොඳයි ඔයාලට ආයුබෝවන්.